පිරිමි භාග ලෙස කොට්ටාසයක් කැපුවා. කුපාඩි කැපුවා. පිරිමි කියන්නේ කලුනික වගේ දුර්ලභ වස්තුවක්. නවතම දත්ත විශ්ලේෂණ වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ සෑම කාන්තාවන් 100 දෙනෙකුටම සිටින පිරිමි සංඛ්‍යාව 93යි. මේ 93 දෙනාම 100% ජෙනුයින් පිරිමිද? අපි බලමු කැල්කියුලේට් කරලා. එකෙන් අපිට පිරිමි භාග ලෙස කොට්ටාසයක් වෙන් කරගන්න පුළුවන්. බලමු. හරි. එකෙන් අපිට පිරිමි භාග වශයෙන් ඉවත් කරොත් අපිට පිරිමින් ඉතුරු වෙන්නේ සෑම කාන්තාවන් 100 දෙනෙකුටම 60ත් 70ත් අතර පිරිමින් සංඛ්‍යාවක් තමයි ඉතුරු වෙන්නේ. අපි ආයෙත් කැල්කියුලේට් කරමු. ඒ වලිනුත් අපි බේබදු කැපුවා. කුපාඩි කැපුවා. කෛරාටික කැපුවා. සල්ලාල කැපුවා. වෙනත් කැපුවා. ඒ සියලුම දේවල් කපා වෙන් කර අවසන් කරාට පස්සේ නීතිගරුක, යුක්තිගරුක, අහිංසක, හුරතල්, ඉතුරු වෙන්නේ මේ මමයි වීඩියෝ එක බලන උඹයි විතරයි. ඉතින් අප සියලු දෙනාගේම දයාබර උදාර වගකීමක් තමයි මේ වගේ පිරිමි පාර්ශව රැක ගැනීම. පිරිමි කියන්නේ කලුනික වගේ දුර්ලභ වස්තුවක්. ඒ රැක ගැනීම කාන්තාවන් වන ඔබෙත් පුරුෂයන් වන අපිත් ඉතාමත් බාර දූර්ය වගකීමකි. මේ වීඩියෝ එක රියල් පිරිමි විතරක් ෂෙයා කරන්න.